Welcome, boys and girls, to the new video from X Noob channel. Okay, in this time where they recommend me hardcore තම ගන්න යන්නේ. අලුත් hardcore world එක තමයි අපි අද පටන් ගන්න යන්නේ. යේ! එහෙන් පස්සේ මේ මොකද මං කියන්නේ? අපි අංකෝ එක්ක world එකට අදියලා ගිරි. මේ දැන් අපිට තියෙන්නේ මෙච්චරයි හරිද? මම මේ සීඩ් එක ගාලා ගත්තේ මේ world එක. එයා පැත්තේ village එක අපි පල්ලෙහාට යමු. අපි අලුතෙන් හාඩ්කෝ වර්ල්ඩ් එකක් පටන් ගත්තා. පොතේ තියෙන දේ නම් කියවන්න අමාරුයි වගේ. කවන්න. එළගිරි. අපි අලුතෙන් හාඩ්කෝ වර්ල්ඩ් එකක් පටන් ගත්තා. අපි කියන්නේ මම. දැන් අපි ඒකේ ලූට් අප් වෙන්න තමයි තියෙන්නේ. හරිද? ලූට් අප් කියන්නේ බං ඒක අපි බීට් කරන්න තියෙන. බීට් කරලා අපි ඒකේ ෆාම් සියම උඩක් හදන්න බලාපොරොත්තු වෙනවා. හරිද? ගහක් තියෙන අපි ගහට වැඩි දෙමු. විලේජ් එකේ බ්ලැක් ස්මිත් ඉන්නවා වගේ මම දැක්ක උඩේ ඉඳන්ම. එතකොට විලේජ් එක ලූට් කරන්න තමයි අපිට තියෙන්නේ. එල්ලගිරි මං අලුත් ස්කින් එකක් දාගත්තා. මේක ඉච්චර වැඩක් නැහැ, ඉච්චර ලස්සන නෑ. මං ඉඳ ස්කින් එක පෙන්වන්න හිතන්නේ. එතකොට මං ඔයාලට කියන්නේ මේ හාඩ්කෝ වර්ල්ඩ් එකේ මං ඒ කියන්නේ එපිසෝඩ් එක ටියුටෝරියල්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි අපේ ෆස්ට් වීඩියෝ එක. මේක ටියුටෝරියල් එකක් නෙමෙයි. මේක හාඩ්කෝ වර්ල්ඩ් එක පටන් ගත්තා මෙහෙමයි කියලා යන් ආත්තල් එකට දාන වීඩියෝ එකක් නෙමෙයි. මේක අපි සීරියස්ලි කරන වීඩියෝ එකක්. හරිද? අපි බ්ලැක් ස්මිත් මේකට ගිහලා බලමු. මං කලින් වෙපන් ස්මිත් කියලා කිව්වා. එහෙම එකක් නෑ. හරිද? එහෙම එකක් ඇති. එහෙම වලට මං එහෙම එකක් දන්නේ නෑ. එළගිරි මේ බ්ලැක් ස්මිත්. හරිද? එම් පස්සේ ඇඳ ගලවගම රිස්පොන්ස් එක් ගන්න වැඩක් නෑ. මොකද අපි මැරෙනවා කියන්නේ end of the world. හරිද? ආයෙ ඉතින් ස්පෝන් වෙන්න දෙයක් නෑ. කෙලිම ස්පෙක්ට් කරන්න තමයි තියෙන්නේ. හරිද? ඒ ස්පෙක්ට් කරන දවස කවුද එයිද කියලා හිතන්න. හරිද? ඒක නෙමෙයි මේ වෙල්ඩ් එක අපිට ලයිව් එකම කරන්න පුළුවන් ඒක. ඇත්තටම කියන්න බෑ. අපි ලයිව් එකක් දාලා ගමු. නම් කියවමින් යද්දී අපි ලයිව් එකක් කරමු. එතකොට channel එක subscribe කරලා නැත්නම් කවුරුහරි subscribe කරන්න අපි village එක ලුට් කරමු. ආර කන්දක් මන් දැක්ක වන්ද උඩ තමයි ගේ හදන්න හිතන් ඉන්නේ. දැන් මේ ටිකකට කලින් දැක්කේ. මම වල පෙන්නන්න. අර එහා පැත්තේ තියෙන ලොකු කන්දේ කුඩ හරිද මාලිගාවක් වගේ හදන්න තමයි හිතන් ඉන්නේ. කැස්ටල් නෑ. කැසල් නෑ. කාසල් මොකක් හරි මම දන්නේ නැහැ වචන. ඒක තමයි මම හදන්න හිතන් ඉන්නේ. එළගිරි. ප්‍රොඩක්ට් නේ තිස්නන්නේ. ට්‍රේඩින් වෝල්ඩ් එකේ හදමු අපි. බලමු. ඊළඟ එපිසෝඩ් එකේ ඇන් ෆාම් එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. අපි ඒකත් හදමු අර කුඩම වගේ. එළගිරි. වෙප කවුදරුත් ඉන්නවා මේක මට නම් මතක නෑ. අපි උට කියමු උට මුකුත් කියන්න ඕනේ. උට ඇන්ගලම් කියලා කියමු. ඉච්චරයි ඕනේ නෑනේ. හරිද? ලැග් අඩුයි ඉතින් මේකේ සමහරට ටිකක් අඩුයි. හරිද? කලින් වීඩියෝස් වලට වඩා එළගිරි මේකේ එහෙම අනවශ්‍ය එඩිට් නෑ. හරිද? එළගිරි අපි තමයි මේ ස්ටෝනේජ් එඩිට් ගියත් නෑ. කන්ට්‍රෝල්ස් ටිකක් හදාගමු. හරිද? ඔයාලට ස්කින් එක පෙන්වන්න. ඒනට මම ස්කින් එක පෙන්වන්නේ නැද්ද? කොහොමද මම වීඩියෝ මට මතක නෑ. F5 එකේ R එකට දාගමු. එළගිරි බලන්න මගේ ලස්සන ස්කින් එක. තකින් බලන්න එන්නක වගේ. ඊට පස්සේ බලන්න බෑ ඉස්සරහ බලන්න YouTube ලාංචින එක කම්මට සිරි. හරිද? කමාරු ඒක තව හදන්න තියෙන බං. මං හැදුවේ වෙබ්සයිට් එකේ නම මතක නෑ බං. ඒක තව හදන්න තියෙනවා. ඒක හදලා ඉවර නෑ බං. මට ඒක හදන්න මතක කියන්නේ ඒ වෙලාවේ කම්මැලි කියලා විතර මං දැන් ඒක මතක නෑ මට දැන් වෙබ්සයිට් එක. මාර චරිතය. එළගිරි අයිමියංග බම්බ මාර වදයක් බ. එළගිරි අයියෝ මේවට වැටෙනවා. බලන්න මේ විලේජ් එක ලස්සනට වෙයි ෂේඩ් එකක් එක්කව. මට එහෙම හිතෙනවා. FPS ගන්න බැලු විදියක් දන්නේ නැද්ද? හේබෙල් තියෙනවා මයින් කරගමු. මයින් මේවක් කරගමු ගලවගමු. හේබෙල් ටික උස්සමු. සරලවම කිව්වොත් එච්චරයි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කියලා එකතු වෙන්න channel එකත් එක්ක. හරිද? ඊළඟ එපිසෝඩ් එක ගැන මම ඔයාලට කලින් කියන්නද? එළගිරි හාඩ්කෝ වර්ල්ඩ් එක මම බලාපොරොත්තු වෙනවා channel එක. ඒ කියන්නේ ගොඩක් කල් කරන්න. හරිද? මැරෙන්නේ නැතුව කියන්න බෑ. ඊළඟ වර්ල්ඩ් එකේ මැරෙයි කියන්න බෑ. හරිද? අපට හොඳ ෆුඩ් සෝස් එකක් ඕනේ. අපි දැනට බ්‍රෙඩ් පාවිච්චි කරමු.
බලන්න බෝ ලැගිරි මෙතන තියෙන මේක අපි යන් ඇතුළට ගිහලා මේක මෙතනින් ස්ටෝන් ඒජ් එකට යන්න පුළුවන් වුණත් එහෙමත් කරමු මේ විලේජ් එක ඔළුව නිකන් කරගෙන වීඩියෝ කියන්නේ මට සැකයි උසස් ලැගිරි තව ඔයාලට ගහන්න ඕන ගේම් තියෙනවා කියනවා මම මයින්ක්‍රාෆ්ට් විතරක් නෙමෙයි මේක දාන්න හරිද මම වෙන පොඩි ගේම්ස් දාන්න හිතන් ඉන්නවා බලමුකෝ ඔයාලට කැමති ගේම් එකක් තියෙනවා අපි ගහමු හරිද ඔයාලට මාත් එක්ක ගහන්න පුළුවන් හරිද කමෙන්ට් පාරක් දාපන්කෝ ආ ඩිස්ෙන්ඩ් ඕන කමෙන්ට් දාන්න හරිද මම ඩිස්කෝඩ් ලින්ක් එක පුළුවන් දාන්න බලන්න මොකෙන්ද මේ මොකෙන් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ අනික ඔයාලගේ සීඩ් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න එලගිරි අපි ස්ටෝන් එජ් එකට එලගිරි අපි ට්‍රේඩින් ආවන ඒ මයින් කරේ හිස්ටෑ එකක් බෑ මම ඒක දැන් දන්නේ හලෝ විලේජ් WhatsApp දන්නේ නේ එලගිරි සර්වර් එක ගහමුද කියන්නේ මොකද කියන්නේ අපි හැමෝම සර්වර් එක ගහමු ඔයාලත් ගහන්න ඒ සර්වර් එකේ මාත් ගහන්න ගහමුද කියන්නේ ගහමුද ගහමු නම් ගහමු කියලා කමෙන්ට් එකක් දාන්න බලන්න ඔයාලා වෙන ගේම් එකක් ගහන්න ඕන නම් ඒකත් දාන්න ගහනවා නම් ඒත් දාන්න මොකද මේ බ්‍රෙඩ් හදාගන්න ඉතින් බලාගන්න වීඩ් දැම්මා මෙහෙම ඇදේට ඇදේට නෙමෙයි ඇදේට බං ඇදේ ගත්ත මන්ද බං මොකවත් නේ දන්නේ ඔවුන් ඔහොම දාලා ඔහොම දාන්න තමයි තියෙන්නේ එලගිරි මේ බ්‍රෙඩ් නම් ගන්න තියෙන මම මේ කක්කත් තියාගත්තේ නෑනේ මොකෙක්වත් යාළු කරගන්න මම මාර් චර්ච මේ එපිසෝඩ් එකේ මම හැම ලොකු දෙයක් කරන්නේ විලේජ් එක ලූට් කරන විදිය තමයි තියෙන්නේ හරිද නමක් දුන්නත් ඒකට කන්ටෙන්ට් එකට හරිද එතකොට මේ මූ බලමු පැනල් ලෝද පන් උතුන මේ සත්තු මලති පොඩි ලැග් එක කරන එක ගණන් ගන්න එපා එල්ලගිරි ඊළඟ වීඩියෝ එකේ මම ෂේඩ් වරක් දාලා කියන්නම් මේ වීඩියෝ එකේ ගමේ ලස්සන වීඩියෝ එක. එතකොට බ්ලැක් ස්මිත් ඉන්නවා අපි ආව ලූට් කරන්නේ හො. ගම ටිකක් ලොකුයි ටිකක් ලොකු. අපි මේක කළ ෆර්නෑන්ස් එක ගලවමු. මේකෙන් තමයි කැම්ප් පුච්චන්නේ. කැම කුක් කරන්නේ. තව අයන් මෙල්ට් කරන්නේ හැම එක මෙල්ට් කරන්නේ මේකේ. මම දන්නේ නැහැ. මම මේකට ගිහින් අවුඩ් චෙස්ට් එකක් තියනවාද ඔව්. මොකද කියන්නේ අපට ගෙදරකුත් නෑ අවුලන්නේ ගියාර පොන්නේ බා මම තාම මොන්ස්ටර් කෙනෙක් දැක්කේ නෑ දුවල බම් මේ වර්ල්ඩ් එකේ මම මාර් චරිතය එලගිරි ඇපල් කන්න කිව්වම වෙලා යනවා බා හරි එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ මුට කියලා මුකුත් කරන්න බෑනේ හෑන්ගල් මරන්න ඕන ඊළඟට මට මේ අමතුණා උමර මතක් වුණා නමරයිත් මරන්නේ මං හිතුණා බලන්න ඕනේ බා විලේජස්ලා හිර කරලා තමයි කරන දේ. අයි දන්නාද මං කියන්නේ? එම්බල්ට දන්නේ නෑ. මේ නැත්තම් උඹ මරනවනේ බා මොන්ස්ටර්ස්ලා ඇවිල්ලා. එළගිරි මෙතන අපට අර උඩ ඔය පෙන්වන තැන තමයි මං ගියක් හදන්න ඉතින් ඉන්නේ හරිද? ඒ කන්දේ උඩ ඔය පොඩ්ඩක් කන්ද ළඟට ගිහිල්ලා බලමු. කියව දෙක තුන මං දැක්කා හරිද පොඩි කියව හැබැයි දැක්කේ නා. බලමු. එලගිරි අපි යම් කන්ද ළඟ තිබ්බ මං හිතන්නේ පොඩි වට්ටියක් පොඩි හරිද ඒක කියන්නේ ඩිස්ප්ලේ ලෙවල් කියන්නේ එච්චර තියා මේ ඒකේ එන්ඩ් එක පේන කිව්වයක් හරිද ඒක ටිකක් ලස්සන හරිද මං ආසයි බං මේ වගේ සීඩ් වලට වෙනස්චාම් බං ඒ කියන්නේ මේක ලස්සනයි බං විලේජ් එක තියෙනවා බස් ෆ්ලේම්ස් නේ මොකද්ද බයිම් එක නම් දන්නේ අර ගස් නැති බයිම් එක බං මං ඒකේ නාසයි බං ඒ දන්නේ ඒක සත්ති ස්පොන් වෙනදී වැඩි එතන පොඩ්ඩක් ලස්සනයි ෂේඩ් පාරක් දාලා අපි බලමු එලගිරි මම ඔයාලට සීඩ් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට ගහන්න ඕන මම ඊළඟ වීඩියෝ එකේ පෙන්නන ලස්සන view එකක් හරිද ෂේඩර්ස් එක මම මෙතන ඉඳන් ටිකක් ස්පීඩ් කරා මම මොකද මෝඩ් එකක් කරනවා නේද කොහොමද කරන්නේ මෝඩ් එක තමයි හරිද ඊට වඩා මෝඩ් එකක් හරිද මම මේ කන්ද නැගලා ආයෙ බහින්න ඔබ නේ දන්නේ මට හිතාගන්න ටිකක් අමාරුයි අනික මම ඕක මදලා ඔබ ලූට් ගන්නෙත් නෑ ඔබ අවියා උඩට යන්නේ මම බය බැලෙනවා ඔබ මම මාර චරිතයක් කියන්නේ ඒකයි
ආයෙත් මං කියනවා channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න අපි නිදාගමු. Sweet Dreams කියන ඇඩ්වාන්ස්මන්ට් එක අපිට හම්බුණා. ඒකට අපිට ඇඩ්වාන්ස්මන්ට් දැන් 3ක් විතර හම්බෙලා දිනවා. අර අයන් හෙල්මට් එක දාගන්න එකක්දී හම්බුණා එකක්. ස්ටෝන් එජ් එක හම්බුණා. Sweet Dreams හම්බුණා. හරිද? මම ඇඩ්වාන්ස්මන්ට් එක මම දන්නේ මං කියවලා ඇති. එල්ලකිරි වීඩියෝ අපි මං ඊළඟ වීඩියෝ එක සමහරට ඊළඟ සතිය දිහාට අප්ලෝඩ් කරයි. හරිද? මට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ටයිම් එකක් හම්බුණා. ටයිම් එක ඩිවයිස් එකක්. හරිද? මම මේ වෙනල කලින් රෙකෝඩ් කරපු මැෂින් එකකින් නෙමෙයි මේ රෙකෝඩ් කරන වෙන ලැප්ටොප් එකකින්. ඒක graphic card එක තිබ්බා. හරිද? මම ඒකේ ස්පෙસિෆිකේෂන් කිව්වොත් ඒක RAM ගණන් කතා කරන්න 4GB. හරිද? මම 4GB RAM එකකින් මේ ගන්නෙ. එතකොට ඒකේ processor එක දෙනවා i5 8 gen එක. graphic card එක මොකද්ද මන්ද ඒක 2GB දෙනවා. හරිද? ඒ හින්දා shaders එකම lag නැතුව වැඩ. හරිද? මට game එක lag ගියද? සත් මට විතර lag. හරිද? අපි යන් උඩට ගේ හදන තැන බලන්න. ගේ හදන තැන හවුස් එක දී කරන්න ගේ හදන තැන මේ ගේ එලගිරි ඔයාලට වෙන මොකක් හරි ගේම් එකක් අපි ගහනවා නම් ගහන්න ඕන නම් කමෙන්ට් කරන්න. මොබයිල් ගේම් ගහන්න මොබයිල් ගේම්ස් ගහන්න නම් ඒත් කමෙන්ට් කරන්න ඕන එකක් හරි තනි වගේ. හොර ගේම් ගහන්න ඕන නම් එහෙම මොඩ් ප්ලේ කරන්න ඕන. ඒ කියන්නේ Minecraft මොඩ් ඒක ප්ලේ කරන්න ඕන නම් ඒත් මට මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. මං කරන්න හරි. දැන් මෙහෙම හිතන්න එපා. හරිද? කොහොමද දන්න? ඒ හිතන එක වලට ගන්න. ඒ කියන්නේ අර බලහන් ඒ පැනල් බං ඌර කියන්නේ පික්. කාරී එක පැනල් එකක් දාලා තියෙන. මූ පැනල් දුව. ඒක පොඩි පැනල් එකක් තියෙනවා. හරිද? උගේ නම් පැනල් තිබ්බේ නැද්ද? ඔය එක වන් ෂොට් දෝ. ආ නෑ උගේ පැනල් එකක් තියෙනවා. අර බලහන් උන් තේරම් පැනල් දාලා ඉන්න. හරිද? නැත්තම් මෝඩය වගේ හැසිරෙන්න ඕනේ බං. ඒ දැන් මොකද හතරත් දුවනවා. එල්ල මුණ පැනල් නැහැ උට වන් ෂොට් දුවද. කව් අපි ඊළඟ වීඩියෝ එකේ ඕන් ඔය ඉස්සරහා තව මම එන් ෆාම් එක හදාගෙන ඉතින් ඉන්නේ. හන්දක් උඩනේ. ඊන් පස්සේ මම බ්ලොක් එකක් උඩට ඒ කියන්නේ බ්ලොක් 50ක් විතර නැහැ උන්නේ. බ්ලොක් 20ක් විතර උඩට ගිහිල්ලා තමයි එතන මම එන් ෆාම් එක හදන්නේ. ඒ දන්නේ මම හදන හැම එන් ෆාම් එකම හිම තමයි හදන්නේ. එල්ලකිරි මං ඔයාලට රෙන්ඩර් සිස්ටම් ටික වැඩි කරලා ලස්සන පෙන්නන්නම්. හරිද? ලස්සන පෙන්නනම් වීඩියෝ මොකක්ද අර කොනේ. හරිද? අරක දාන්න බැරි වුණා. මොකද්ද? ෂේඩ් එක. ඊළඟ වීඩියෝ එකේ මම අරක දාලා පෙන්නන්නම් ලස්සන වීඩියෝ එක. මේකත් එහෙනම් ඉතින් අපි වීඩියෝ එක ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙතුව. අදින් බයි. දැන් අපි වීඩියෝ එක කරමු. බයි බයි.